මොකද මේ සිතුවිලි වලට ගරු නොකිරීම කියලා කියන්නේ? කෙනෙක්ගේ සිතුවිලි වලට ගරු කරන්නේ නැහැ කියලා එයාට දැනෙන්නේ ගොඩක් විට අපි ඒව ගණන් නොගෙන ඉන්නකොට, ඒව ඉස්මතු කරන්න අකමැති වෙනකොට, ඒව යටපත් කරන්න හදනකොට සහ ඔයා ඒව විවේචනය කරනවා. ඒව ජජ් කරන වෙලාවට. ඒව ගැන සැලකිලිමත් වෙනව වෙනුවට. පොඩි උදාහරණ ටිකක් බලන්න. ගොඩක් විට මෙන්න මේ වගේ දේවල්. අපෝ ඔයා ඕනවට වඩා ඒ දේ ගැන හිතනවා. ඕක මහ ලොකු දෙයක් නෙවෙයිනේ. ඔයාට එහෙම හිතන්න නැතුව ඉන්න තිබ්බේ. අපෝ ඔයා ඔහොම කියනවා. අනිත් මිනිස්සුන්ට ඔయిత හපා. එහෙමත් නැත්තම් ඔයා එයාගේ මාතෘකාව වෙනස් කරන්න හදනවා. එයාට හුම්කම් දෙනව වෙනුවට. සමහර උදාහරණ ටිකක් තමයි මම මේ කිව්වේ. මෙන්න මේ වගේ දේවල් දිගින් දිගටම වෙනකොට ඔයාගේ හරි එයාගේ හරි මොළය තීරණය කරනවා මගේ සිතුවිලි මට හිතට හිතෙන දේවල් කියන එක වැදගත් නැහැ. ඒවා හරි අනාරක්ෂිතයි කියලා. ඒව කිව්වට කවුරුත් ගණන් ගන්නේ නැහැ කියලා. එහෙම වෙනකොට එයා දිගින් දිගටම මේ වගේ අදහස් දක්වන එක නවත්තනවා. ඒව යටපත් කරගන්න හදනවා. ඒ වගේම තමයි සිතුවිලි වලින් තවත් කෙනෙක්ට බැඳෙන එකෙන් දුරස් වෙන්න හදනවා. ඉතින් මේක තමයි කෙනෙක් අතර තියෙන ඉන්ටිමසි එක. ඒ කියන්නේ ගැඹුරු සම්බන්ධතාවයේ බිඳ දමන වේගවත්ම සහ දරුණුතම වැරද්ද.